ඉන්දියාවේ අහමදාබාදයේදී සිදු වූ ගුවන් අනතුර ලොව සිදු වූ තවත් බිහිසුණුම ගුවන් අනතුරක් ලෙස කඳුළු මතකයක් ලෝක ඉතිහාසයට එක්විය. ඊයේ සිදු වූ මෙම ඛේදවාචකයෙන් පසු එහි ගමන්ගත් ඇතැම් මගීන්ගේ අවසන් මතක සටහන් මේ වන විට අනාවරණය වෙමින් තිබේ. එලෙස අනාවරණය වූ තොරතුරු අතර රතික් ජෝෂිගේ පවුලට අත් වූ ඉරණම මේ වන විට ලොව වඩාත් කම්පා වන කරුණක් වී ඇත. මෘදුකාංග ශාස්ත්‍රයේ විශේෂඥයෙකු වන ආචාර්ය ජෝෂි වසර 6ක් පුරා ජීවත් වූයේ ලන්ඩනයේය. ඔහු තම දරු දෙදෙනා ඇතුළු සිය පවුලට ලන්ඩනයේ සැපවත් ජීවිතයක් ගත කිරීමට වෙහෙස වූ උත්සාහවන්ත පියෙකු විය. වසර 6ක කැපවීම මුදුන් පමුණවාගත් ඔහු අවසානයේ සිය සෙනෙහබර පවුල ලන්ඩනයට රැගෙන යාමට අවශ්‍ය මඟ විවර කරගෙන ඊයේ මෙම ගුවන් යානයට ගොඩ වී ඇත. ඉන්දියාවේ ගෞරවාන්විත වෛද්‍යවරියෙක් වූ ඔහුගේ බිරිඳ මෙම ගමන වෙනුවෙන් ඇගේ රැකියාවටද සමුදුන්නාය. ඇය උදයපුරෙහි පැසිෆික් රෝහලේ වෛද්‍යවරියක ලෙස කටයුතු කර තිබූ අතර දින දෙකකට පෙර සිය රැකියාවෙන් ඉල්ලා අස්වී තිබේ. ඔවුන්ගේ දරු දෙදෙනාගෙන් පිරිමි දරුවන් වයස අවුරුදු 5ක නිවුන් දරුවන් වන අතර දියණිය 8 හැවිරිදි විය පසු වූවාය. නව ජීවිතය වෙනුවෙන් සියලු බලාපොරොත්තු පොදිපැතන් ගුවන් යානයට ගොඩ වූ ජෝෂි යුවල දරු දෙදෙනා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමටද අමතක නොකළාය. කෙසේ නමුත් එය ඔවුන් ගන්න අවසන් සෙල්ෆිය වනු ඇතැයි සිහිනකින් හෝ හිතන්නට නැතුව ඇති. විනාශකාරී ඛේදවාචකයේ සිදුවීමට මිනිත්තු කිහිපයකට පෙර සිනහවෙන් පිරුණේ සෙල්ෆිය අද ලොවම සංවේදී කළ ඡායාරූපයක් වී ඇත. එක් පුද්ගලයෙකු හැරෙන්න යානයේ සිටි මගීන් 241කට මෙම ගුවන් අනතුරින් මාරු කැඳ වූ අතර එහි ජෝෂි පවුලේ සමාජිකයන් 5 දෙනාද වෙයි. අවාසනාවන්ත අනතුරට ලක්වීමට පෙර ජෝෂි පවුල ලොව පුරා රටවල් රැසක සංචාරයකට තිබෙන අතර ඒ අතර ශ්‍රී ලංකාවටද වරක් පැමිණ තිබේ. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.